මම ගොඩක් දැක්කා දැන් මේ ලේලන් වයිකින් බස් එකට ගොඩක් අය බයිනවා මේ ලොරි චැසිය ලොරි බොඩි අරේ මේ කියලා. එතකොට හරි ලොරි චැසියක් තමයි ලොරි චැසියක් හොඳේ ලොරි චැසියක්. ඉතින් ලොරි චැසියක් උඩ බස් එක තමයි හදලා තින්නේ. දැන් ඒක මොකද්ද? දැන් බස් එකක් නේ. බස් එකක් හොඳේ. චැසිය ලොරි චැසියක් ඒක හරි ඒක පිළිගන්නවා. ඒක උඩ බස් බොඩි එකක් ගහලා බස් එකක් හදලා තියෙන්නේ. ඒක බස් එකක්. ඔය බයින අයත් ඒ බස් වල යනවා. සමහරව ඉතින් ගොඩක් ඉන්නනේ කාර් වල එහෙම විතරක් යන අය. ඒගොල්ලෝ ඒ බයින හරි. ඒක ගැන අතරනේ මං ආවේ. මං කියන්නේ මෙන්න මේ පොයින්ට් එක චුට්ටක් හිතන්න හොඳේ. දැන් ජපන් බස් තියෙනවා අර බ්‍රේක් සිස්ටම් තියෙනවා මෙහෙම තියෙනවා මෙච්චර අදිනවා අච්චර අදිනවා සැප පහසුව මෙහෙමයි ආරක්ෂාව මෙහෙමයි හයියයි එහෙන කතන්දර. ඉතින් ඒවා ඇත්තටම මේ වගේ ඉහළ තාක්ෂණයෙන් එන ඒ වාහන ජපන් වාහන. එතකොට ලේලන් බස් එකකින් ලොරි චැසින එක වැඩක් නෑ ඒක ඩවුන් කරලානේ ගොඩක් අය කතා කරන්නේ. හැබැයි මෙහෙම හිතන්න. දැන් ලේලන් වයිකින් බස් එකේ මූණ ඔයගොල්ලෝ දන්නවනේ. හරිම ලස්සන නිකන් හැන්සම් කොල්ලෙක් වගේ නේ මූණ. එතකොට අවුරුදු 20 30 ගානක ඉඳලා 20 ගානක විතර ඉඳලා ලේලන් කම්පැනියෙන් ලේලන් වයිකින් එකේ මූණ වෙනස් කරන්නේ නැතුව ඔය මූණ මේවන්නේ. ඒ මූණට තියෙන ඉල්ලුම නිසා ඒ මූණ හරි ලස්සනයි. ඒ බස් එකේ මූණට පට්ට ඉල්ලුමක් තියෙනවා. ඒක අවිවාදිතයි ලංකාවෙත් වැඩියෙන්ම තියෙන බස් එක මම දන්න විදිහට මගේ දැනුම හැටියට ලේලන් වයිකින් එක තමයි වැඩිපුරම මිනිස්සු ගන්නෙ. එතකොට දැන් ජපන් වාහන වල අර තාක්ෂණේ මේ තාක්ෂණේ තියෙනවා. ඒවා එච්චර තාක්ෂණේ තියෙද්දි මෙහෙමයි ඒවා ගණනුත් වැඩි ලේලන් වයිකින් එකට වඩා ඒවා පට්ට ගණන් හරි. හැබැයි ඒවා ඇෆෝඩ් කරන්න පුළුවන් ඒවා ගන්න පුළුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. එතකොට ඒ අයත් වයිකින් එකයි වැඩිපුර ගන්නෙ. වයිකින් එක වැඩිපුර ගන්නෙ. නිකන් ඔයගොල්ලෝ හිතන්න අච්චර තාක්ෂණයේ තියෙන බස් එක ලේලන් එක එච්චර තාක්ෂණයක් නැතුව දැන් ඔයගොල්ලෝ කියන හැටියට එච්චර හොඳ තාක්ෂණයක් නෑ. එච්චර අදින්නෙත් නෑ. ආරක්ෂාවකුත් නෑ. අරකයි මේකයි ලොරි ජැසි අරෝනේ. හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම තියාගෙන ලේලන් බස් එක තමන්ගේ මූණෙන් විතරක් මෙච්චර මාකට් එකක් හදාගෙන තියෙනවා. මේ මූණ එච්චර ලස්සනයි. එච්චර ලස්සන නිසා අර බස් එක පට්ට තරංගයක් තියලා ලංකාවේ වැඩිම අලෙවි වෙන බස් එක බවට පත් වෙලා තියෙනවා ලේලන් වයිකින් එක. හිතලා බලන්න.